ඔයාගේ ඩිවයිස් එකේ බැටරි හෙල්ත් එක සහ කැමරා ක්වොලිටි අඩු වෙලාද? එහෙනම් මේ වීඩියෝ එක ඔයාට. එයා අපේ හැඩක් ටෙච් YouTube නාලිකාවට අලුත් කෙනෙක් නම් subscribe කරන්න ඔම්සෙක් කරන්න පා. අයිබෝවන් හැමෝටම ස්මාර්ට් ෆෝන් රිවිව් එකට වඩා වෙනස් මාතෘකාවක් මට අද කතා කරන්න හිතුණා. මොකද හැමෝටම තියෙන ප්‍රශ්නයක් මේක. ඉතින් වැඩි කතාවක් නැහැ. අද යමු අපේ වීඩියෝ එකට. Android ෆෝන් වල කාලයක් යද්දී බැටරි හෙල්ත් එක සහ කැමරා ක්වොලිටි එක අඩු වෙන්නේ ඇයි? ෆෝන් එක අලුතෙන් ගත්ත දවසේ බැටරි එක සුපර් සහ කැමරාව ෂාප්. හැබැයි මාස 6කින් 8කින් පස්සේ මොනවද වෙනස් වෙන්නේ? මුලින්ම කියන්න ඕන මේක බ්‍රෑන්ඩ් හේට් එකක් නෙමෙයි. මේක රියල් එක්ස්පීරියන්ස් එක සහ මේ ප්‍රශ්නේ ඔයාටත් ඇති. බැටරි එක ඉක්මනට අඩු වෙන්නේ ඇයි? පළවෙනි හේතුව බැටරි එකේ කිමිකල් පාරණ වුණාමත් මේ දේ වෙනවා. මේක සාමාන්‍යයෙන් ඩිවයිස් එකක් අවුරුදු 4ක් 5ක් පාවිච්චි කරාට පස්සේ මේ දේ වෙනවා. මේක ඕනම ඩිවයිස් එකකට පොදුයි. දෙවෙනි හේතුව software update වලින් background apps වැඩි වෙනවා. ඔයාගේ ෆෝන් එකේ ඔයාට වැඩකට නැති apps ඕන තරම් ඇති. ඔයා නිගමට ඔයාගේ data usage වලට ගිහිල්ලා බලන්න ඒ app ඔයා පාවිච්චි කරේ නැති වුණාට ඒ app වෙනුවෙන් ඔයාගේ බැටරියෙන් 100ට ප්‍රමාණයක් අඩු වෙනවා. ඒක 100ට එකක් වෙන්න පුළුවන්, දෙකක් වෙන්න පුළුවන්. හැබැයි ඒ 100ට එකත් ඔයාට වැදගත් වෙන අවස්ථාවක් ඇවිත් නැද්ද? හරි. තුන්වෙනි එක තමයි ෆාස්ට් චාර්ජින් නිතරම පාවිච්චි කරන එක. මේකෙන් වෙන එක වාසියක් තියෙනවා ඔයාගේ ඩිවයිස් එක ඉක්මනින් charge කරගන්න පුළුවන්. හැබැයි ඒකේ අතුරු ප්‍රතිඵලයේ විදිහට ඔයාගේ බැටරියට තමයි ඒක බලපාන්නේ. හතරවෙනි එක තමයි ඔයා ෆෝන් එක යූස් කරලා සීර වුණාට පස්සේ charge ගන්නවා. ඔයා ගේම්ස් ගහලා, ඔයා සෝෂල් මීඩියා ගිහලා ඒ වගේ දේවල් කරලා පොඩි හීට් එකකුත් එක්ක ඔයා ඩිවයිස් එක charger එකට ගහනවා. කොහොමත් ඩිවයිස් එකක් charge වෙද්දි පොඩි හීට් එකක් එනවා. ඒ වුණාට ඔයාගේ ඒ එන හීට් එක ඩිවයිස් එකේ බැටරියට තමයි බලපාන්නේ. මොකද ඩිවයිස් එකක් ලොකු හීට් එකකට යනවා කියන්නේ ඒ ඩිවයිස් එකේ ආයු කාලය අඩු වෙනවා. කතා කරමු අපේ දෙවෙනි ප්‍රශ්නේ කැමරා ක්වොලිටි එක මෙච්චර අඩු වෙන්නේ ඇයි? මෙතන ඉම්පෝර්ටන්ට්ම පොයින්ට් එකක් තියෙනවා. මෙතන කැමරා සෙන්සර් එකේ අවුලක් නැහැ. හැබැයි අවුට්පුට් ක්වොලිටි එක අඩු වෙලා ෆීල් වෙනවා. හේතු ටික මම කියන්නම්. පළවෙනි හේතුව software update වලින් කැමරා processing change වෙනවා. කැමරාව අලුත් update එකකට process වෙන්න ගන්නවා. දෙවෙනි එක තමයි social media apps වලින් photos videos ගනිද්දී quality එක අඩු වෙනවා. තුන්වෙනි දේ තමයි dust එක සහ crackers නිසා ඔයාගේ device එකේ ගන්න photos blur වෙන්න පුළුවන් සහ portrait වැඩ කරන්න නැති වෙන්න පුළුවන්. මේක ෆෝන් එකේ ලෙඩක් නෙමෙයි. අපි කරන දේවල් සහ software changes වලට effect වෙනවා. ඔයාට මේ ප්‍රශ්න අඩු කරගන්න මම solution ටිකක් කියන්නම්. මට ගැරන්ට් කරන්න බෑ මේක 100%ක්ම සාර්ථක වෙනවා කියලා. මේ ප්‍රශ්නේ එන්න කලින් මේ දේවල් දැනගෙන පාවිච්චි කරන එක ඔයාට වැදගත්. මේ ප්‍රශ්න දැනටමත් ඔයාට තියෙනවා නම් යම් තාක් දුරකට අඩු කරගන්නත් ඔයාට පුළුවන්. පළවෙනි සොලියුෂන් එක 120ත් 80ත් අතර ඔයා ඩිවයිස් එක charge කරන්න. ඔයාට ඒක අමතක වෙන විදියක් නෑ. මොකද 15 දී 20 දී 25 දී වගේ ඔයාගේ ඩිවයිස් එකට නොටිෆිකේෂන් එකක් එනවා. දෙවෙනි එක ෆාස්ට් charging හදිසි අවස්ථාවක විතරක් පාවිච්චි කරන්න. අනිත් වෙලාවට ඔයාට normal charger එකක් use කරන්න පුළුවන්. normal charging කියලා ඔයා හැම charger එකකටම ෆෝන් එක plug කරන්න යන්නත් එපා. මොකද charger එකකින් charger එකකට voltage එක වෙනස් වෙනවා. තුන්වෙනි solution එක ඔයාගේ device එකේ තියෙන අනවශ්‍ය app අයින් කරලා දාන්න. මොකද ඒ app වලට කැපෙන බැටරි ප්‍රමාණය ඔයාට ඉතුරු වෙනවා. අපි කතා කරමු කැමරාවට කරන්න පුළුවන් solution මොනවද කියලා. පළවෙනි දේ තමයි කැමරා lens clean කරන්න. අනිත් දේ තමයි කැමරා glass use කරන්නේ කැමරාවේ ආරක්ෂාවට හොඳයි. දෙවෙනි solution එක තමයි social media apps වලින් direct කැමරාව use කරන්න එපා. ඕනනම් ඔයාට WhatsApp කැමරාවකින් ෆොටෝ එකකුයි normal ඔයාගේ ෆෝන් එකේ default වෙන කැමරාවකින් ෆොටෝ දෙකකුයි තියලා ඔයාට බලන්න පුළුවන් වෙනස. social media apps වලින් photos video ගත්තට optimization අඩුයි. ෆෝන් එකේ default වෙන කැමරා app එකෙන් විතරයි ඔයාට කැමරාවේ උපරිම performance එක ගන්න පුළුවන්. third party කිසිම app එකකින් ඔයාට original quality එකට වඩා quality එකක් ගන්න බෑ. ඉතින් මට වගේම ඔයාට එන්න තියෙන ප්‍රශ්න සහ දැනටමත් තියෙන ප්‍රශ්න ටිකක් ගැන අපි අද කතා කරා. වීඩියෝ එක ඔයාට ගොඩක් වැදගත් වෙන්නේ නැති කියලා මං හිතනවා. වීඩියෝ එක හොඳ නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. අහන්න ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එක ඔයාට බාරයි. ඔයා දාන හැම මැසේජ් එකටම මම රිප්ලයි දාන්නම්. channel එක subscribe කරලා නැත්නම් අපිව subscribe කරලා අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඉතින් අදට ගිහින් එන්න මේ වගේ අලුත් වීඩියෝ එකකින් අපි ආයෙ හම්බෙමු. හැමෝටම සුබ දවසක්.